යාලුවනේ සුබව සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේකතු වෙලා ඉන්නේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක්. අද වාගේ සැලරි එක ලංකාවට වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බැලුවත් ඔයා පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එක මොකක්ද? ඒ එක්ස්චේන්ජ් එකේ දැන් මිල මොකක්ද කියලා ඇහුවොත් මම ඔයාලට පුංචි වෙලාවක් ඇතුළත ඒ දේට රිප්ලයි කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මාව විශ්වාස කරලා මගේ වීඩියෝස් බලන හැමෝම වෙනුවෙන් මම ඒ දේ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යාළුවනේ ඔයාලා ඕන වෙලාවක පල්ලෙහින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න මම ඒ දේට පුළුවන් තරම් ඉක්මනට ඔයාලට රිප්ලයි එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තාමත් මගේ වීඩියෝස් බැලුවා තාම සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා මාත් එක්ක එකතු වෙලා නැත්තම් අතවාගේ වටිනා කියන කමෙන්ට් එකෙන් ලයික් එකෙන් සබස්ක්‍රයිබ් එකකින් මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. මොකද ඒක ඔයාලට චූටි වුණාට මට ඒක ගොඩාක් ලොකු. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසයේ 21 වෙනිදා සෙනසුරාදා දවසක්. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඒ වගේම අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරයෙන්ම සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදියට සඳහන් වෙන්නේ 307.17ක් විදියටත්. ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 314.87ක් විදියටත්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් සඳහන් වෙන්නේ 311.87ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් අද සඳහන් වුණේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඩුබායි ඩිරාම් එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 84.91ක් විදියටත්. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි ඩිරාම් එකක් සඳහන් වෙන්නේ 84.75ක් විදියට බලා ගන්න පුළුවන්. මේ මොහොතේ පවතින මිල ගැන තමයි මම මේ දැන් කතා කරගෙන යන්නේ. ඉතින් යාළුවනේ බහරෙන් ඩිනාර් එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 826.9ක් විදියටත්. ඒ වගේම යාළුවනේ බලා ගන්න පුළුවන් BFC එක්ස්චේන්ජ් එකේ බහරෙන් ඩිනාර් එකක් අද සඳහන් වෙන්නේ 822.92ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද ජෝර්දාන් ඩිනාර් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 439.88ක් විදියටත්. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් ඩිනාර් එකක් අද සඳහන් වෙන්නේ 439.87ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම යාළුවනේ අද සෞදි රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 83.15ක් විදියටත්. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාල් එකක් සඳහන් වෙන්නේ 83.10ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ඕමාන් රියාල් එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 811.3ක් විදියටත්. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් කරා ඔය ඕමාන් රියාල් එක ලංකාවට එක්ස්චේන්ජ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාලා 810.1ක් විදියට අද දවසේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යාළුවනේ අද කටාර් රියාල් එකක් සඳහන් වෙන්නේ 85.57ක් විදියටත්. ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් කරා ඔයාගේ කටාර් රියාල් ලංකාවට ට්‍රාන්සැක්ෂන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාලා 85.35ක් විදියට සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම යාළුවනේ අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර් එකක් සඳහන් වෙන්නේ 1017.39ක් විදියටත්. BEC එක්ස්චේන්ජ් එකේ වෙනද වගේම 1000ක් විදියටත්. අල්මුල්ලා එක්ස්චේන්ජ් එකේ 1017.29ක් විදියටත්. UAE එක්ස්චේන්ජ් එකේ කුවේට් ඩිනාර් එකක් අද සඳහන් වෙන්නේ 1017.29ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් තියෙන එක්ස්චේන්ජ් එකක් බලලා ඔයාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒ වගේම යාළුවනේ අද කුවේට් ඩිනාර් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 1017.29ක් විදියටත්. ඒ වගේම අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 360.98ක් විදියටත්. ඒ වගේම යාළුවනේ සිංගප්පූර් ඩොලර් එකක් අද සඳහන් වෙන්නේ 243.22ක් විදියටත්. ඒ වගේම අද ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් සඳහන් වෙන්නේ 220.63ක් විදියටත්. ඒ වගේම මැලේසියන් රින්ගිට් එකක් සඳහන් වෙන්නේ 79.17ක් විදියටත්. අවසාන වශයෙන් ඊශ්‍රායෙල් ෂේකල් එකක් අද සඳහන් වෙන්නේ 100.31ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලගේ වටිනා කියන ලයික් එකෙන් වටිනා කියන කමෙන්ට් එකෙන් දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් හැමදාමත් කියනා වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාගේ ජීවිතයේ සතුට ඔයා ගාව තියෙන්නේ. ජය වේවා. ආයෙ හම්බෙමු හෙට.